හෙලෝ කොහමද? ඔන්න මම අද තවත් සංචාරයක් එක්ක වෙලා ඉන්නේ. මම අද යන්න හදන්නේ කොතලාගල කන්දට. ඔයාලට මේ උඩ පැත්තෙන් පේන්නේ කොතලාගල කන්ද. තව එහාට යන්න ඕනේ කන්ද කෙරවල, ඒ කියන්නේ කැම්පින් සයිට් එකට තව එහාට යන්න ඕනේ. මෙතන පහළ දින කබාන ටිකක් දකුණු පැත්තේ. ඔයාලට හොයාගන්න හරි ලේසි. ඒ කබාන ටික පස්සේ වෙලා උඩට එනකොට මෙන්න මේ හන්දියෙන් තමයි හැරලා අපි උඩට යන්න ඕනේ. එතකොට එන බයික් එකක් හරි ත්‍රිවිල් එකක් වගේ ඒ වගේ වාහනයක් දානවනම් මේ පාරෙන් උඩට ගිහුවාම මෙන්න මේ හරිය තියෙන ගයක් මම මෙතන උඩට ගිහුවාම ඔයාලට පෙන්නන්නම්. ආන්ගේ ගෙදරින් දාලා මේ පැත්තෙන් යන්න පුළුවන් උඩට. වතුර අරන් යන ඒවා ඒවා මෙතනින්ම ගන්න ඕනේ. මොකද කන්ද උඩට වතුර නැහැ. සමහරවිට වෙහි දවස් වලට නම් ඇති. මේ මම යන්නේ වෙහි දවස් වල. කාලගුණ එච්චර හොඳ නැහැ. දැන් වතුරක් තියෙනවා. වැස්ස කොහොම වෙයිද දන්නේ නැහැ. නතර පේන විදිහින් තමයි බයික් දැන්නේ. ඒක ඉතින් දාලා මෙතනින් මෙන්න මේ විදිහට උඩට යනවා. අපි ඔය විදිහට උඩට යන් මගතර තොරතුරු ගැන ඉස්සරහදී කතා කරමු. අපි යන්න. මේ ෆයිනස් කස්වල කිරි කපනවා කපලා තියෙන මේ තියෙනවා ඉටි වගේ එකක්. ඒක එක්කව කරන්න තමයි මේ පොල් කට්ටක් තියලා එක්කව කරනවා. මේ ගොඩක් කිරි කපලා තියෙන මේ විදිහට. ෆයිනස් කිරි මොනවටද දන්නේ නැහැ ගන්නේ. හායි කොහමද? ඔන්න මම ඇවිල්ලා තියෙන්නේ කොතලාගල කන්දේ මුදුනට. මේ මෙතන මගේ බෑග් එක තියලා තියෙන්නේ. ඒ ගහ ගාව තමයි කොතලාගල කන්දේ මුදුන. එයා පැත්තෙනුත් පල්ලම තියෙන්නේ, මේ පැත්තටත් පල්ලම තියෙන්නේ. බලන්නකෝ මේ පේන view එක. මාරම ලස්සනක් තියෙන්නේ. මම දැන් මෙතෙන්ට ඇවිල්ලා ගොඩක් වෙලා. මට මෙතෙන්ට එන්න ගියේ පැය විනාඩි 15ක් 20ක් විතර. මම ඇවිල්ලා සෑහෙන වෙලාවක් මෙතෙන්ටලා බලන් හිටියා මේ පේන දර්ශනේ දිහා. අම්මා කෑම එකක් වියලා දුන්නා. ඒකත් කාලා හැම මම බලාගෙන හිටියා. මෙන්න මේ ඔයාලට පේන රන්දෙනිගල ජලාශය දිහා. මේ තියෙන්නේ රන්දෙනිගල. මීට වම් පැත්තෙන් තමයි තියෙන්නේ මෙන්න මෙහි වික්ටෝරියා වේල්ල. වික්ටෝරියා වේල්ලේ ඩෑම් එකෙන් එන වතුර එනවා මේ රන්දෙනිගල ජලාශයට. එතකොට රන්දෙනිගල ජලාශයෙන් මේ මෙතන තියෙන ඩෑම් එක, මෙතනින් වාන් දාන වතුර මහවැලි ගඟට යනවා. මහවැලි ගඟට ගිහිල්ලා මට මතක විදියට ওই මූතුරු පැත්තෙන් තමයි මුහුදට එක්කව වෙන්නේ. මේ පැත්ත මෙන්න මෙහි. මේ පැත්ත තමයි නුවර. එතකොට ওই මයංගනේ පාර ඔන්න ওই පැත්තෙන් තියෙන්නේ. මට මතක විදියට මෙන්න මේ හරියෙන් තමයි ওই 18 බහැලා ওই පැත්තෙන් මයංගනේට යන්නේ. මයංගනේ මේ කෙලිම මේ පැත්ත තමයි මයංගනේ. මේ පැත්තෙන් ඔයාලට පේනවා මේ තියෙන වලපනේ ටවුන් එක. ඔයාලා අහලා තියෙද්ද දන්නේ කුරුඳු වේල්ල කියලා ඇල්ල. කුරුඳු වේල්ල තියෙන්නේ මේ කිට්ටුව. මේ මෙතන මෙහා පැත්තේ තියෙන මේ ලස්සන කඳු ටික. ඔන්න කඳු ටිකෙන් තමයි හැරිලා පාලට බෑලා යන්න තියෙන්නේ කුරුඳු වේල්ලට. දැන් මම අද කැම්ප් කරන්න හිතාගෙන ඉන්නේ එතන තමයි. ඒ කියන්නේ කුරුඳු වේල්ල නෙමෙයි. කුරුඳු වේල් පේන view point එකක් තියෙනවා මෙතන. කොතලාගල කන්ද චුට්ටක් එහාට යනකොට. එතන ලස්සනයි. මම දන්න විදිහට ගොඩක් අය අපෝ මෙතන තමයි කැම්ප් කරන්නේ. ඒකෙන්ද එතනට තමයි යන්න හිතාගෙන ඉන්නේ. එතන හරිය ගියේ නැත්නම් අපෝ මෙතනට එනවා. දැන් මම ආවේ මෙන්න මේ පාරේ. ඔයාලට පේන්නේ මෙන්න මේ පැත්තෙන් ආවේ. පාරට කියන්න මතකුණා. ඔයාලා කොතලාගල එනකොට කොතලාගල විතර නෙවෙයි ඕන දියාවක්.
සෝරි ඕන දිහා ඔය යනකොට ෆයිනස් කැලෑවල යන්න එපා මේ අයින් වලින්. මොකද ලිස්සන්න ඉඩ තියෙනවා. පල්ලෙහාට ලිස්සලා ගියොත් මේ කියන්න මම දකුණු පැත්තේ අයිනෙන්ම යාවේ. දකුණු පැත්තේ මයිනින්ම ආපු හින්දා මට මිස් වුණා අන්න අර view point එක. මෙන්න මෙතනත් view point එකක් තියෙනවා. මෙතනත් කැම්ප් කරනවත් දන්නේ නැහැ සමහර විට. මට එන්නේ පොට් එක විතරක් මිස් වුණා. ඒක ගැන හිතන්න එපා. ඔයාලත් ෆයිනස් කැලෑවල යනකොට ෆයිනස් කැලෑවල දරන්නේ කොහොමද කඳු බෑවුම් වල යනකොට මේ වගේ අයින් වල තැන් වල යන්න පුළුවන් තරම් බෑවුම් මග ඇරලා උඩින් මෙන්න බලන්න. අපි යම් බලන්න කුරුඳු වැල්ල පේන තැනට. එතන හොඳ නම් එතන නවතිමු අද. එහෙම නැත්තම් ආපහු මෙතනට එමු. මම කිව්වේ මෙන්න මෙතන තමයි මේ කන්දේ මුදුන. උසම තැන මෙතන තමයි. අර පැත්තට තියෙන රන්දනිකල ඩෑම් එක. ඒතර මම යන්න හදන්නේ මෙන්න මේ පැත්තට. මේ පැත්තෙන් ටික දුරක් කොහම අයින දිගේ ගියාට පස්සේ අපිට යන්න පුළුවන් මේකෙන් ෆයිනස් කැලෑව ඉවර වෙනවා. ඉවරුණාට පස්සේ තියෙනවා මේ වගේ තනකොළ වෙවිච්ච කැලෑ රොදක්. එතන පුළුවන් කැම්ප් කරන්න. එතනට පේන කුරුඳු වැල්ල. අපි යම්කෝ බාන්න කතා කරගෙන ඉස්සරහට ගිහිල්ලා අපි එතන හොඳයි නම් එතන එමු. නැත්තම් මෙතනට එමු. විනාඩි 20ක් විතර ආවහම කුරුඳු වැල්ල නම් හම්බුණා. මෙන්න මෙතන තියෙන කුරුඳු වැල්ල. මම ආවේ යන්න අර පැත්තෙන්. අපි කැන්ද සෑහෙන්න බහැලා තියෙන්නේ. කන්ද මේ පැත්තට බහැගෙන ආවම මම හිතන්නේ උඩ හරියට ගියා නම් හරි කියලා. මේ පැත්තේ මේ බලන්නකො මේ ටවුන් එකත් ළඟම පේනවා. ඔය ටවුන් එක ළඟ තියෙන හින්දා අර පැත්තට ගිහිල්ලා බලමු. මේ කුරුඳු වැල්ල උසයි මීටර් 189ක්. 189ක් උසයි. ලංකාවෙන් 3 වෙනි තැනට තමයි තියෙන්නේ ඔය දිය ඇල්ල. අපි අම්බරන හොඳ තැනක් කැම්ප් කරන්න හොයාගන්න ඕනේ. මං හිතන් ඉන්නේ මෙන්න මේ හරිය හොඳයි කියලා. බලමු එතන බැරුණොත් එම් මං අර මුලින් කියපු තැනට යන්න. පැත්තේ තියෙන කන්දක්. කුරුඳු වැලට සමුදීලා අපි යනවා කොතලාගල කන්ද මුදුනට ආයේ. මෙතන මේ ගහේ තියෙන මේ අකුණක් වැදිලා හරි මොකක් හරි එහෙම වෙච්ච එකක්. අර පහල අපි මුලින් දැක්කේ කපලා අරගෙන තියෙනවා මෙන්න මේ මැලියම්. මේ තියෙන්නේ එයා තව මොන හරි දෙයකට ගන්න. මේ ගාට මං හිතන්නේ අකුණක් ගහලා.
ආපහු කොතලාගල පොයින්ට් එකට එන්න වුණා. ටෙන්ට් එකේම සෙටප් කරගෙන තේකුත් හදාගෙන බිව්වා. බීලා දැන් ඉතින් රන්දනිකල ජලාශය දිහා බලාගෙන ඉන්න තියෙන්නේ. අතන කැම්පින් සයිට් එකට මං ගියා. එතන කුරුඳුවැල්ල නම් පේනවා. ඒ වුණාට මට එතන සෙට් වුණේ නැහැ මේ කැම්ප් කරන්න. කැලෙත් තියෙනවා. ඒ වුණාට එතන මේ පැත්ත කිසිම දෙයක් පේන්නේ නැහැ. කුරුඳුවැල්ල පැත්තයි අර පැත්තෙන් ටවුන් එකයි විතරයි පේන්නේ. ඒකින්ද මෙතනටම ආවා. ගිනිමැලයක් ගහ ගන්න තැනක් සෙට් කරගත්තා. ගිනිමැලයක් ඇත්තටම මේ ගහන්න හේතුව මේ කැලේ ඉන්න කුළුහරක්. කුළුහරක් හිටිය කියන සාක්ෂි තියෙන හැමතැනම වසුරු තියෙන හැමතැනම කුළුහරක්ගේ. ඒකින්ද කොකට හොඳයි. ගිනිමැලයක් ගහලා තියා ගන්න ඕනේ. එතකොට සත්තු එන්නේ නැහැ. බොහෝ දුරට සත්තු එන්නේ නැහැ හැමුණාම. දැන් ඉතින් සන්සෙට් එකක් නැහැ. උදේට සමහර විට සන්රයිස් එකක් බලන්න පුළුවන් මේ අnder පැත්තෙන් තමයි ඉර පායන්නේ. වලාකුළු මුකුත් තිබුණ නැතුව මීදුම් නැතුව තිබුණොත් හොඳයි. මීදුම් බලාපොරොත්තුෙන් ඇත්තටම ආවේ අද වැහි දවසක්. මොකද මං ගෙදරින් එනකොට හොඳට වැස්සා. මං හිතන් හිටියේ මේ ෆයිනස් කැලේ මීදුම් මෙහෙලා තියෙයි කියලා. ඒ chance එක මිස් වුණා. බලමු උදේට සමහරට chance එක හම්බෙයි. රැට කියන්න බෑ වහිද කියලා. ඉතින් මේව තමයි අද හවස් වරුවේ වෙන්නේ. බලමු රෑ වෙලා මොකෝ වෙන්නේ කියලා ගිනිමැලේ ගහගෙන මොනවාරි රැට හදාගෙන කාලා එහෙම අද රෑ ගත කරමු ඉතින්. තව චුට්ටක් රෑ වෙලා අපි ආපහු හම්බෙමු. මේ මහනුවර පැත්තෙන් තමයි ඉර බහින්නේ. කොතරාගල කන්දට පේන්නේ මේ සන්සෙට් එක. සමහරට සන්රයිස් එක බලන්න පුළුවන් වෙයි. මම මේ ටක් ගාලා කියන්න ඔයාලට. ඔයාලා බලයි කොහෙන්ද මේ බණ ඇහෙන්නේ කියලා. මේ ළඟ තියෙන පන්සල. ඒ පන්සලේ මේ බණ දාලා තියෙන්නේ. ඒක තමයි සද්ද ඇහෙන්නේ උදේට. ඉතින් මේ පේන ලස්සන දිහා බලාගෙන මේ විදිහට නිදහසේ ඉන්න තියෙන්නේ. ඇහෙනෝනේ රැහැයන්ගේ සද්ද. මාර සද්දයක් තියෙනවා. සම්පැලේ පේන. දැන් රැහැයන්ගේ සද්ද අහගෙන ඉඳලා උදේටම කුරුල්ලන්ගේ සද්ද. හෙලෝ කොහොමද? ඔන්න මං ගිනිමැලයක් එහෙම ගහගත්ත මේ පැත්තෙන්. ටෙන්ට් එක තියෙනවා පිටිපස්සේ. වටේම ලයිට් තියෙනවා. අර ඩෑම් එක පැත්තේ නෑ මේ පැත්ත. මං හිතන අක්සිතේ තියෙන්නේ. ඔයාලට කියන්න ආවේ ෆයිනස් කැලෑවල ගිනිමැල ගන්නකොට ගොඩක් පරිස්සමෙන් ෆයිනස් දර මල් කොළ ඔක්කොම ටක් ගාලා ගිනි ඇවිලිනේවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වටේ ක්ලීන් කරගන්න. ගින්න පැතිරෙනවා නැත්තම් මොකද ෆයිනස් කොළ වලට ඇවිල්ුණාට පස්සේ ෆයිනස් කොළ හුලඟත් එක්ක පාවෙලා යනවා. බර අඩුයිනේ. එහෙම ගිහිල්ලා තව තැනක ගින්නක් පැතිරෙන්න පුළුවන්. මොකද එහෙම වුණා මේ හුලඟත් එක්ක දෙක තුනක් ගියා. මං ඊට පස්සේ වටේ පොඩ්ඩක් සුද්ධ කරගත්තා. අනිවාර්යෙන් ෆයිනස් කැලේක ගින්දර එහෙම ගිනිමැලයක් ගන්න මොනවා හරි එහෙම ලෑස්ති වුණොත් එහෙම හොඳට මතක තියාගන්න. වටේ ක්ලීන් කරන්න ඕනේ. අනිවාර්යෙන් නිදා ගන්න කලින් ගිනිමැලේ නිවන්න. වතුර දාලා හරි මොනවා හරි කරලා නිවන්න. නැත්නම් එළි වෙනකොට ගමකින් ගුටි කන්න වෙන්නේ. මොකද මේ කැලෑව ගිනි ගත්තොත් එහෙම ඒක කැලේටත් හොඳ නැහැ. ගමේ මිනිස්සු අනිවාර්යයෙන් යන්න දෙන්නේ නැහැ ඉතින්. එහෙම අපරාධයක් වෙන්න ඉඩ තියන්න එපා. ගින්න පැතිරෙන්න තියෙන ඉඩ බොහොම වැඩි. රෑ කෑමට නූඩ්ල්ස් එකක් හදාගන්න තමයි හිටියේ. නූඩ්ල්ස් කන්න බෑ වගේ මොකද හවස මං තේ එකක් බීලා බිස්කට් කෑවා. බඩ පිරලා තියෙන්නේ. පාන් තියෙනවා. එමුණොත් පාන් කනවා. ඉතින් මගේ රාත්‍රී කාලේ මෙහෙම ගත වෙන්න යන්නේ. අපි හෙට උදේට බලමු. මේ සන්රයිස් එක බලා ගන්න පුළුවන් උත් එහෙමයි. නැත්තම් ඉතින් අපි මේ වටපිටාවේ තියෙන ලස්සන බලාගෙන ඩ්‍රෝන් ෂොට් එකක් දෙකක් පුළුවන් වුණොත් අරගෙන බලමු හෙට chance එක තියෙයි වුණොත් අපි ඉතින් හෙට උදේට එන හම්බෙමු. හැමෝටම good night.
morning. දැන් වෙලාව 8:35යි. ඊ අපි සෑහෙන බලාපොරොත්තු තියාගෙන හිටියේ සන්රයිස් එකක් බලා ගන්න. සන්රයිස් එක බලා ගන්න බැරි වුණා. ඒකට හේතුව තමයි බලාකුළුයි මීදුමයි. කිසිම දෙයක් බලා ගන්න බැරි වුණා මේ පැත්තෙන්. අපිට මේ සන්සෙට් එකක් බලා ගන්නත් බැරි වුණා. 8:00යි මම ඉතින් පහලට බහින්න හදන්නේ. ඊට කලින් මම ඔයාලට කියන්න ආවේ සතුටු වෙන්න කාරණාවක්. මොකද අපි ඇවිදින හැම තැනකදීම හම්බෙන්නේ පොලිතීන්, ප්ලාස්ටික්, බෝතල්, බියර් කෑන්, ඒ වගේ දේවල් නේ. කොතලාගල කන්දේ තිබිලා මට එහෙම කිසිම දෙයක් හම්බුන්නේ නැහැ. ඇත්තට මේක සතුටට කාරණාවක්. මෙතනට පරිසරයේ විඳින්න නිදහස එන කෙනෙක්ට ඒක සෑහෙන්න වටිනවා. ඒක පරිසරයටත් හොඳයි, එන අයටත් හොඳයි. ඊයේ එහා පැත්තේ මං ගියානේ අර කැම්ප් කරන්න හිතාගෙන කුරුඳු වැල්ල ගාවට. අන්න ඒ ටිකේ තිබිලා හම්බුණා මට පොලිතින් ඉටිකොල දෙක තුනක්. සමහර විට ටෙන්ට් වලට දාලා තිබිච්ච මේවා වෙන්නේ නැති. අමතක වෙලා ගිහිල්ලා හරි දාලා ගිහිල්ලා හරි ආපහු එහෙම වෙන එකක් නැති වෙයි. ඔයාලත් මෙතනට ආවොත් එහෙම මේ පරිසරයේ මේ තියෙන විදිහටම තියලා ලස්සන මතක ගොඩක් එක්කව කරලා යන්න. ඒක තමයි පරිසරය වෙනුවෙන් කරන්න පුළුවන් දේ. ඔයාලට මම ආයේ මේ වටපිටාව ගැන විස්තරයක් කරන්න යන්නේ. මම ඊවලට ලොකු විස්තරයක් කරන්න මේ වටපිටාව ගැන. කුරුඳු වැල්ල, රන්දනිගල, වික්ටෝරියා ඒ ගැන ලොකු විස්තරයක් කරා. මම ආපහු ඒ ගැන විස්තරයක් කරන්න යන්නේ. මම දැන් මගේ ටෙන්ට් එක අකුල ගත්තේ නැහැ. ඒකත් අකුලගෙන පහලට බහින්න හදන්නේ. මම ඊට කලින් ඔයාලට මතක් කරන්න ආවේ හැමදාම මතක් කරන දේ. ඒ තමයි මගේ channel එක subscribe කරලා තියෙන මතක් කරලා bell icon එක තෝල් දාලා තියාගන්න. ඒතකොට මම upload කරන වීඩියෝ වල notification එක ඔයාලට එනවා. එහෙනම් ඉතින් අද චාරිකාවෙන් මම සමු ගන්න හදන්නේ. මතක ඇතුව subscribe කරලා bell icon එක click කරලා all දාලා තියාගන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ලස්සන ඉසව්වක සොඳුරු මතක ගොඩක් අරගෙන මම ඔයාලව හම්බෙන්න එනවා. එතකම් පරිස්සමෙන් ඉන්න. bye.